යථාර්ථය. මේක තේරුම් ගන්න හොඳ කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕන. අපේ බෝධිසත්වයන්ට අන්තිමේට සසර කලකිරුණේ මොනා දැකලාද? සතර පෙර නිමිති දැකලා නෙමෙයි. ලෙඩෙක්, මහල්ලේ, මලමිනියා, පැවිදිරුවා. උයන් කෙලියට යනකොට චන්නැමතිත් එක්කනේ දකින්නවා පින්නතුනි මේ ලෙඩෙක් ඉන්නවා. චන්නගෙන් අහනවා කවුද? චන්න මොකද්ද කියන්නේ? ඔය තමයි අපිට වෙන්න තියෙන දේ. මේක තේරුම් ගන්න. මේ ජීවිතේ දවසින් දවස මොකේද ඔය තල්ලු වෙන්නේ? ජරාවට නෙමෙයි, ව්‍යාධියට නෙමෙයි. දවසින් දවස කිට්ටු වෙන්නේ මරණයට. ආපස්සට එමක් නැහැ. අපි මේකේ අවුරුදු 7-800ක් ඉන්නේ. බණ කියනකොට මං මැරෙන්නත් පුළුවන්. අහනකොට ඔය ඇත්ත මැරෙන්නත් පුළුවන්. චන්න තමයි පෙන්වන්නේ මේක තමයි ස්වභාවය කියලා. අපිට චන්නලා ඉන්න ඕන නැද්ද? චන්නලා ඉන්න ඕන. මොකේද? මේක ඇත්ත පෙන්වන්න. දැන් මං ඔය කියනකොට හදවතට තට්ටුවක් දාලා බලන්න. අපිට එහෙම චන්නලා ඉන්නවා. මේක වැරදි මේක හරි කියලා කියන්නේ